ඒ හින්දා 2014 දී මගේම ඕන් ප්‍රිපරේෂන් සෙන්ටර් එකක් මම ආරම්භ කළා. එතනින් අවුරුදු 5කට අපි ස්ටුඩන්ට්ස්ලා මම හිතන්නේ 3000ක් විතර ප්‍රිපෙයාර් කරලා ෆේමස් වුණා. බෑන්ඩ් 7.58 ගත්ත ස්ටුඩන්ට්ස්ලා මම දැක්කා කොමන් දෙයක් තමයි ඒගොල්ලෝ they were really organized and also they learned from their mistakes. That's a very important thing. ඇත්තම කියනවා නම් ගොඩාක් ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා මගේ බෑන්ඩ් 7.58 achieve කරලා තියෙනවා. and ඇත්තම කියනවා නම් they have performed far better than the European students. So it's an objective assess. exam එකක් predict කරන්නේ කොහොමද? මම official test center එක direct විදිහට වැඩ කරලා තියෙනවා. මට කවදාවත් questions ඒ කියන්නේ exam එකට කලින් questions හම්බුන්නේ නැහැ. right? මොකද system එක හෙන rigid. That we have to say. Student කෙනෙක් දහස් ගණන් වියදම් කරලා ඒගොල්ලන් මාස ගණන් prepare වෙලා ඒගොල්ලන් ඒ predictions වල depend වෙලා exam එකට ගියොත් I mean it's really sad. So welcome everyone to our very first podcast. අද එපිසෝඩ් එක අපිට ටිකක් වෙනස් විදිහට කරන්න හිතුවා. So අද අපිත් එක්ක ඉන්නවා IELTS ෆීල්ඩ් එකේ අවුරුදු ගණනාවක් එක්ස්පීරියන්ස් තියෙන ට්‍රේනර් කෙනෙක්. අපි ආගේ ජර්නි එක දැනගමු. So අද අපිත් එක්ක ඉන්නවා Nash Akhtar. Nash කියන්නේ certified IELTS trainer කෙනෙක්, career English coach කෙනෙක් සහ දැනට ශ්‍රී ලංකන් students, migration candidates ලට IELTS PT සහ professional English guidance ලබා දෙන trainer කෙනෙක්. So Nash, welcome to the podcast. Thank you very much. Nash, මුලින්ම අපේ audience එකට ඔයා ගැන පොඩ්ඩක් background එකක් කියමුද? ඔයා කවුද? ඔයාගේ background එක මොකක්ද? සහ ඔයා IELTS training field එකට ආවේ කොහොමද? Oh, I think ඇත්තම කියනවා නම් මම qualified doctor කෙනෙක්. මම රෂ්‍යාවල අවුරුදු 6ක් ඉගෙනගෙන pass out වුණා. ඊට පස්සේ මගේ post graduation කරද්දී මට හිතුණා part time මොනවා හරි කරන්න. ඊට පස්සේ මට හම්බුණා English teach කරන්න. එතනදී මට තේරුණා ඒක තමයි මගේ passion එක. ඊට පස්සේ මම ඒකට ගොඩාක් involve වුණා. පස්සේ තේරුණා මට ඒකෙන් career එකක් establish කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මට තේරුණා IELTS වලට ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. මොකද ඒ දවස්වල රෂ්‍යාවල ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලන්ට ඕන වෙලා තිබ්බා යුරෝප් වලට යන්න. ඉතින් මට හිතුණා ඇයි නිකන් ඉංග්‍රීසි උගන්වන්නට වඩා ඒකට විතරක් ફોකස් කරලා ස්ටුඩන්ට්ස්ව ප්‍රිපෙයාර් කරන්න. ඒ හින්දා 2014 දී මගේම ඕන් ප්‍රිපරේෂන් සෙන්ටර් එකක් මම ආරම්භ කළා. එතනින් අවුරුදු 5කට අපි ස්ටුඩන්ට්ස්ලා මම හිතන්නේ 3000ක් විතර ප්‍රිපෙයාර් කරලා ෆේමස් වුණා. ඒ හින්දා 2019 දී අපේම එක්සෑම් සෙන්ටර් එකක් අපි ආරම්භ කළා. එතන ඉඳන් මම එක්සෑම් සෙන්ටර්ස් 4ක් ඕපන් කළා බ්‍රිටිෂ් කවුන්සිල් එක්ක. So yeah, it's been a great journey. හරි. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ අද මේ ඉන්න තැනට ඔයාගේ ජර්නි එකේ මෙතෙන්ට එන්න ඔයාගේ මොනවාද biggest learning points? ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රේනර් කෙනෙක් හැටියට initially මම කලේ ඒ කියන්නේ මම actually certified trainer කෙනෙක් but කොහොමත් මම හිතුවේ text books වල depend වෙලා ඒකේ තියෙන task අරන් students ලට උගන්වන්න ඕනේ කියලා. හැබැයි experience එක මට තේරුණා ඇත්තටම ඒගලන්ට ඕනේ proper guidance. ඒ කියන්නේ අපිට random practice test, other vocabulary, header grammar එහෙම උගන්වන්න බෑ. ඊට පස්සේ අපි අපේම proven method එකක් implement කළා. හැබැයි proven කිව්වට අපිට ගොඩාක් Cambridge වලින් guidance ආවා. මොකද අපි exam center එකක හින්දා. ඊට පස්සේ මට තේරුණා මේ එක්සෑම් එක අමාරු නෑ. වැදගත් වෙන්නේ හරි සිස්ටම් එක ස්ටුඩන්ට්ස්ලාට උගන්වන්න එක. ඒක එකක්. දෙවෙනි එක තමයි ස්ටුඩන්ට්ස්ලා සමහර විට ඒගොල්ලන්ගේ capability එක underestimate කරනවා. ඒ හින්දා ඒගොල්ලන් හරියට nervous වෙනවා. So trainer කෙනෙක් හැටියට ඒගොල්ලන්ගේ confidence එක අපි boost කරන්න ඕනේ. හැබැයි ඒක බොරුවට කරන්න හොඳ නෑ. බොරුවට ඒගොල්ලන්ගේ confidence boost කරන්න හොඳ නෑ. හැබැයි ඒගොල්ලන් එක answer එකක් හරියට ආන්සර් කළා question එකට හරියට ආන්සර් එකක් දුන්නා නම් ඒකට කොම්ප්ලිමන්ට් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ self confidence එක boost කරන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත්. ඒ මම දැකලා තියෙනවා ස්ටුඩන්ට්ස් ලගේ confidence එක boost කළාම ඒගොල්ලන් perform කරන එක පේනවා. ඒ කියන්නේ performance එක වැඩි වෙනවා, effective වෙනවා. ඉතින් ඒක මම තව දෙයක්. ඒ වගේ මට තේරුණා ඒ කියන්නේ professional කෙනෙක් හැටියට කොහොමත් අපිට prominent වෙන්න ඕනේ trainer කෙනෙක්. ඒ හින්දා අපි ඇවිල්ලා අපේ brand awareness create කරන්න results පෙන්වන්න ඕනේ. ඉතින් මට ඒක තමයි මගේ driving force එක. Of course financial benefit එකකුත් තියෙනවා. නමුත් student කෙනෙක් pass වුණාම ඒකෙන් එන සන්තෝෂේ
අද වුණත් කියලා නිම කරන්න බෑ. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් බෑන්ඩ් 7 7.5 මම හිත ටීචර් කෙනෙක් එහෙම තමයි බලන්න ඕනේ. මොකද ගොඩාක් ටීචර්ස්ලා ඒගොල්ලන්ගේ කරියර් එක ස්ටාර්ට් කළාම ෆයිනෑන්ෂියලි ගොඩාක් හිතනවා. ඒක සාධාරණයි. හැබැයි ඒගොල්ලන් බලන්න ඕනේ කොහොමද රිසල්ට්ස් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වුණත් කොහොමද ස්ටුඩන්ට් කෙනෙක්ට හරියට කතා කරන්න උගන්වන්නේ කොහොමද? ඒ අනිත් එක රිසල්ට් ඕරියන්ටඩ් වෙන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි ඉතාමත් වැදගත්. මොකද ලංකාවේ සමහර විට ට්‍රේනර්ස්ලා ගොඩාක් ඉන්නවා. මම මේ පල්ලෙහා දාලා කතා කරන්නේ නැහැ. හැබැයි අපිට කියන්න පුළුවන් මම මෙහෙමයි මට පුළුවන්. හැබැයි රිසල්ට්ස් කොහෙද? ස්ටුඩන්ට්ස්ලා ඇත්තටම කතා කරන්න පුළුවන්ද මාස 2කින් 3කින්. So ඒ දේ මම ගොඩාක් ඉගෙන ගත්තා රෂ්‍යාවල. මොකද රෂ්‍යා කියන්නේ ඉතාමත්ම කම්පැරටිව් එන්වයරන්මන්ට් එකක්. ගොඩාක් මගේ කරියර් එකේ ඉනිෂියලි ගොඩාක් රිජෙක්ෂන්ස් තිබ්බා. මම ඒක දුක් වෙන්නේ නැහැ. මොකද සමහරට මම ඉන්ටර්විව් එකට ගියාම මගේ කලක හින්දා මාව රිජෙක්ට් කළා. ඒක ඇත්තට මට වුණා. එදා තමයි මට හොඳටම ඒක වැදුනේ. මං ඇත්තටම කිව්වා මං ඉමෝෂනලි වැටුණා ඒ වෙලේ. මොකද ඒගොල්ලන් ඇහුවා මේ ඔයාගාව ඉන්නවද මේ ඇමරිකන් ටීචර්ස්ලා? මං කිව්වා yes I do have American teachers. ඊට පස්සේ ඇහුවා what's the color? So that really hit me. මට තේරුණා ඒ කියන්නේ මොකද මාව රෙකමෙන්ඩ් කළා තිබ්බ ස්ටුඩන්ට් කෙනෙක් ඒ ස්කූල් එකට. ඊට පස්සේ මම එදා හිතුවා හරි මේක තමයි රියැලිටි එක. ඒ කියන්නේ මට කතා කරන්න පුළුවන්, මේක උගන්වන්න පුළුවන්, but එතනින් එහා දෙයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද ප්‍රූව් කරන්නේ? So I'm really proud because ඊට පස්සේ අවුරුදු 4කින් මගේම එක්සෑම් සෙන්ටර් එකක් මටම පුළුවන් වුණා IELTS සර්ටිෆිකේට් එක අත්සන් කරන්න. ඉතින් සමහර විට ට්‍රේනර් කෙනෙක් හැටියට රිජෙක්ෂන්ස් එන්න පුළුවන්, චැලෙන්ජස් එන්න පුළුවන්. හැබැයි හැම වෙලේම බලන්න ඕනේ මොකද්ද අපිට ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා. So that's something I would say yeah. Nash, ඔයාගේ methods වලින් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් හොඳ රිසල්ට්ස් අරන් තියෙනවා. band scores 8, 7.5 ඒ වගේ ගොඩක් හොඳ රිසල්ට්ස් අරන් තියෙනවා. ඔයාට මොනවද කියන්න තියෙන්නේ ස්ටුඩන්ට්ස්ලාගේ achievements ගැන? ඒගොල්ලන්ගේ ඒ achievements ඒ විදිහට ගන්න මොනවාද reasons වෙන්න පුළුවන්? First of all මම ඇත්තටම සතුටු වෙනවා ඒ වගේ results පෙන්වන්න. මොකද ඇත්තම කියනවා නම් band 7.5 8 කියන්නේ ලෝකෙම ගත්තම ඒක නිකන් 20%. because ගොඩාක් වෙලාට average score එක 6.5. හැබැයි මෙතන important point එක තමයි ඇත්තම කියනවා නම් ඒ results ගන්න එච්චර අමාරු නෑ. So මේ ස්ටුඩන්ට්ස්ලා number 1 they were committed. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ required score එක ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඊට පස්සේ මම දැක්කා ඒගොල්ලන් හැම වෙලේම ඒ කියන්නේ lessons attend කළා, හරි skills ඉගෙන ගත්තා. ඒ වගේම the essays now when it comes to IELTS essay writing අනිවාර්යෙන් essays 12ක්වත් ලියන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලන් ඒවා ලියලා feedback ගත්තා. So I think අර commitment එක consistency ඒක ඉතාමත්ම වැදගත්. So overall they were organized. ඒ කියන්නේ සමහර විට ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මොනවද කරන්නේ exam එක සෙනසුරාදා ඒ last week එකේ තමයි ඔක්කොම ඉගෙන ගන්න හදන්නේ. සමහරට මාසයක් prepare වෙලා තියෙනවා, මාස දෙකක් prepare වෙලා තියෙනවා. හැබැයි අන්තිම මොහොතේදී තමයි ඔක්කොම revise කරන්න හදන්නේ. So they try to cram everything. So ඒක නෙමෙයි හරි ක්‍රමය. So මේ band 7.5 8 students band 7.5 8 ගත ස්ටුඩන්ට්ස්ලා මම දැක්කා common දෙයක් තමයි ඒගොල්ලන් goal oriented, they were really organized and also they learn from their mistakes. That's a very important thing. That's you see, yeah, so that's what I can say. So අවුරුදු ගණනාවක් ඔයා train කරද්දී ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා ගැන, IELTS candidatesලා ගැන සහ overall English learnersලා ගැන ඔයා ගොඩක් දේවල් observe කරන්න ඇති. So ඔයා ස්ටුඩන්ට්ස්ලා ගැන ඉගෙන ගත්ත biggest lessons මොනවද? ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා ගත්තම එක දෙයක් කියන්න ඕනේ, they are extremely talented. ඒ වගේම ඒගොල්ලන්ගේ capability එක underestimate කරනවා. ඒක ඉතාමත්ම දුක්බර මොහොතක් මට. මොකද මම දැකලා තියෙනවා මේ ළඟදී වුණත් ඩොක්ටර් කෙනෙක් මට කෝල් කරලා කිව්වා සර් මට මේ ඉංග්‍රීසි එච්චර කතා කරන්න බෑ, ග්‍රැමර් නම් කොහොමවත් බෑ, කොහොමද මේ එක්සෑම් එක පාස් වෙන්නේ? ඊට පස්සේ මම කිව්වා ඩොක්ටර් අපි පොඩ්ඩක් ඉංග්‍රීසි වලින් කතා කරලා බලමුද? Then I was really surprised she can speak. So මෙතන තියෙන්නේ language barrier එක number 1. and හැම වෙලේම මම සමාට හිතනවා මේ listening reading lesson එකක් conduct කරද්දී students ලට අමාරු වෙයි. මේ ශ්‍රී ලංකන් students ලට මේවා තේරෙන්නේ නැහැ. මොකද මම ගොඩක් European students prepare කරලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලන් perform කරද්දී මම දැකලා තියෙනවා wow they get it. So the thing is ලොකුම point එක තමයි ඒගොල්ලන්ගේ level එක capacity එක underestimate කරනවා. ඇත්ත කතා කරමු අපි English day to day life එක use කරනවා. name boards පොඩ්ඩක් කියවනවා. So රෂ්‍යා ගත්තම හැම එකක්ම Russian වලින් තියෙන්නේ. But still they are more structured. So number 1 actually
අර self limiting belief එක. ඒක ඉතාමත්ම වැදගත්, but overall they are very talented. තුන්වෙනි point එක තමයි ගොඩාක් වෙලාට අපි හිතනවා videos බලලා නැත්නම් මේ එක websites browse කරලා ඉගෙන ගන්න පුළුවන් කියලා. So පොඩ්ඩක් disorganized වෙනවා. ඒක හොඳ නෑ. අනිත් එක ඇවිල්ලා මං කිව්වා වගේ last moment එකේ තමයි exam එකට prepare වෙන්න really හිතන්නේ. So what I feel is extremely talented, can be organized, and if they are organized they can achieve a very high score. ඇත්තම කියනවා නම් ගොඩාක් ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා මගේ band 7.58 achieve කරලා තියෙනවා. And ඇත්තම කියනවා නම් they have performed far better than the European students. So it's an objective assessment. Yes. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මන්ස් ගණන් IELTS වලට ප්‍රිපෙයාර් වෙනවා, YouTube වීඩියෝස් බලනවා, තව vocabulary memorize කරනවා. ඒත් ඒගොල්ලන්ට හරියට significant score එකක් එන්නේ නැහැ. ඔයාගේ experience එක අනුව මොකක්ද ඒකට හේතුව? මේක ඇවිල්ලා common pattern එකක්. ලෝකෙම මම දැකලා තියෙනවා. ඇත්තම කියනවා නම් රෂ්‍යාවලද මම ස්ටුඩන්ට් කෙනෙක් ප්‍රිපෙයාර් කරද්දී ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් හිටියා මට එයා IELTS 17 පාරක් 17 times. try කරලා තිබ්බා. එයාගේ required score එක එයාට හම්බුන්නේ නැහැ. ඊට පස්සේ එයා අපි ගාව ආවා and at that time we've just started and actually එයා ටිකක් aggressive. ඒ කියන්නේ rude. මට තේරෙනවා එයා frustrate වෙලා ඊට පස්සේ එයා කියනවා මම ඔක්කොම practice test කරලා තියෙනවා. and එයා කිව්වා මම ඒ වෙලේ මම හිතන ලංකාසල් වලින් ලක්ෂ 20ක් විතර වියදම් කරලා තියෙන preparation එකට. ඒ කියන්නේ එයා travel කරලා එහෙම. So මෙතන ඇවිල්ලා commitment එක තියෙනවා. හැබැයි number 1 එගලන් purpose එකක් නැතුව prepare වෙනවා. You see? So first of all IELTS වල බලන්න ඕනේ structure එක මොකද්ද? listening ගත්තම parts මොනවාද? ඒ වල තියෙන questions මොනවාද? ඒ වගේම listening වල තියෙන essential skills like predicting the missing words for summary completion, paraphrasing ඉතාමත්ම වැදගත් හැම section එකටම. So ඒගොල්ලෝ ඒව master කරන්නේ. randomly practice test කළොත් exam එක pass වෙන්න බෑ. writing වල ඔයාගේ grammar mistakes correct කරන්න ඕනේ. template follow කරලා exam එක pass වෙන්න බෑ. ඒ වගේම vocabulary strategically expand කරන්න ඕනේ. vocabulary ඉස්සෙල්ලා බලන්න ඕනේ adjectives like important වෙනුවට අපිට කියන්න පුළුවන් crucial, significant. So strategy එකක් අනුව prepare වුණොත් exam එක pass වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට students ලට band 6.5 එකට වඩා writing වලට ගන්න අමාරු වෙනවා. and සමහර students ලා extremely fluent. ඒකට හේතුව එගලන් ඇවිල්ලා හරියට බලන්නේ මොන section එකේද මොන part එකේද එගලන් struggle කරන්නේ කියලා. maybe idea development, maybe paragraph structuring, maybe formal style of writing, right? So ඒක ඉතාමත්ම වැදගත්. So exam එක අමාරු නෑ. වැඩේ තියෙන්නේ හරියට prepare වුණ නැත්නම්, ඒ කියන්නේ essential skills master කරේ නැත්නම්, question types වලට හරියට approach කරේ නැත්නම් high score එකක් ලබා ගන්න බෑ. right. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා කියන දෙයක් තමයි මට ඉංග්‍රීසි පුළුවන් ඒත් ඒගොල්ලන්ට IELTS score කරන්න බෑ. just because they can speak in English IELTS සොඳ score එකක් ගන්න පුළුවන් වේද? no, ඇත්තම කියනවා නම් ඒගොල්ලන්ට listening reading easy way මම දැකලා තියෙනවා. ඒ කියන්නේ fluent studentsලා බොහෝ වෙලාවට ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඒගොල්ලන් perform කරනවා. ඒගොල්ලන් struggle කරන්නේ writing වල. හේතුව ඒගොල්ලන් බලන්නේ මොකද්ද requirements කියලා. සමහරට ඔහේ ලියනවා confidence එක තියෙනවා. හැබැයි writing ගත්තම structured approach එකක් ඕනේ. formal style එකක් follow කරන්න ඕනේ. මම ඉස්සෙල්ලාම ඒකට answer කළා. so ඒක ඉතාමත්ම වැදගත්. speaking වලදී කොහොමද ideas develop කරන්නේ? කොහොමද organize වෙන්නේ? මොකද අපි අර casual conversation එකක් වගේ නෙමෙයි, right? Because with a friend we can speak casually, so nobody's going to focus on whether we are organized or not. Organized වෙන වැදගත් නැහැ. හැබැයි මෙතනදී ඒව වැදගත්. and listening reading වුණත් fluent වෙලා struggle කරනවා නම් ඒගොල්ලන් අර essential skills master කරනවා, especially paraphrasing. so ඒගොල්ලන්ට advantage එකක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ level එක හොඳයි. ඒගොල්ලෝ බලන්න ඕනේ මොනවාද essential skills, මොනවාද requirements. එහෙම බලලා prepare වුණොත් හොඳ score එකක් ගන්න පුළුවන්. මොකද අපේ preparation program එකේ තියෙනවා 5-week program එකක්. so just 5 weeks I've seen students they achieve band 8, band 9. so it's practically possible. බලන්න ඕනේ මොනවාද තියෙන requirements. that's it. right. Nash, according to you ස්ටුඩන්ට්ස්ලා IELTS prepare වෙනකොට කරන ලොකු mistake එක මොනවාද? like for example prediction flows and memorize templates, practice tests. ඔයාගේ opinion එක මොකක්ද ස්ටුඩන්ට්ස්ලා ඒවා use කරන එක ගැන?
මේක ඇවිල්ලා ඇත්තම කියනවා නම් especially predictions පස්සේ යන එක සහ templates use කරලා essays ලියන එක මේ pattern එක මම විශේෂයෙන්ම දැකලා තියෙන්නේ South Asian countries වල. ඒ කියන්නේ පාකිස්තාන් වල ලංකාවේ මට තේරෙන්නේ නැහැ අයි කියලා. මොකද exam එකක් predict කරන්නේ කොහොමද? මම official test center එක direct විදිහට වැඩ කරලා තියෙනවා. මට කවදාවත් questions ඒ කියන්නේ exam එකට කලින් questions හම්බුන්නේ නැහැ. Right? මොකද system එක හෙන rigid. That we have to say. So it's well structured. So කොහොමද trainer කෙනෙක් කියන්නේ ඔබ exam එක ජූලි වල ගන්නවා නම් අගෝස්තු වල ගන්නවා නම් මෙන්න මේ questions බලාගෙන යන්න. ඔයා ශාස්ත්‍රකාරයෙක්ද මං අහන්නේ. Right? ඇයි අපි ඒ වගේ බොරුවක් කරන්නේ? මොකද ස්ටුඩන්ට් කෙනෙක් දහස් ගණන් වියදම් කරලා ඒගොල්ලන් මාස ගණන් ප්‍රෙපෙයාර් වෙලා ඒගොල්ලන් ඒ predictions වල depend වෙලා exam එකට ගියොත් I mean it's really sad. So ඇත්තම කියනවා නම් IELTS listening ගත්තම තියෙනවා question types. Right? Now part 1 වල හැම වෙලේම sentence completion. Part 2 වල බොහෝ වෙලාවට තියෙන්නේ multiple choice questions. So ඇයි අපි ඒ questions answer කරන විදිය ඉගෙන ගන්න නැත්තේ? මොකද ඒව හරියට ඉගෙන ගත්තම exam එකේදී අපිට surprise වෙන්න ඕනේ නැහැ. හැබැයි predictions මත depend වෙලා exam එකට ගියාම සර්ගේ පවුලම මතක් වෙයි. So I don't want to take that. So what I'm saying is prediction මත යන්න හොඳ නැහැ. template වුණත් කාලයක් තිබ්බ templates use කරලා ලියන්න පුළුවන් කියලා. දැන් examiners ලා හෙන strict. ඒක මට කියන්න පුළුවන් because මම examiners ලා එක වැඩ කරලා තියෙනවා. So අපි template එකක් use කරලා ලිව්වොත් අපිට high score එකක් ලබා ගන්න බෑ. And අනිත් එක තමයි මට තව දෙයක් කියන්න ඕනේ අපි මේ exam එක ගන්නෙ මොකටද? Because we want to move to a for English speaking country. We want to use English fluently. So that means we have to change. වෙනසක් කරන්න ඕනේ. අපි බලන්නේ ඒ වෙනස නොකර කොහොම හරි ඒ රටට යන්න. එතනින් වෙන්නේ එහෙ ගිහිල්ලත් අපි හිර වෙනවා. So මං කියන්නේ ඔයගලන් පොඩ්ඩක් invest කරන්න wisely. මොකද ඒක ඉතාමත්ම වැදගත්, right? මොකද මේ exam එක ගන්නේ to prove that you can use English fluently in a professional environment. So බලන්න ඔයා time එක හරියට invest කරලා ඔයාගේ fluency එක වැඩි කළොත් exam එක විතරක් නෙමෙයි ඔයාගේ career එකත් ඔයාට benefit එකක් වෙනවා career එකට මොකද English එක හරියට use කරන්න පුළුවන් වෙනවා. So මං හිතන්නේ ඒක තමයි ඉතාමත්ම වැදගත්. මම නම් කියන්නේ මේ teachers ලත් මම කියන්නේ මම ඔක්කොම දන්නවා කියලා ඒ කරන දේ පොඩක් නවත්තන්න ඕනේ. මොකද මම official representative හැටියට වැඩ කරලා තියෙනවා. ඇයි අපි එහෙම කරන්නේ? මොකද ඇත්තම කියනවා නම් predict කරන්නම බෑ. Templates use කරන්න බෑ. So I think it's very important to understand the essential skills and prepare effectively. Right, that's true. නිතරම කියන දෙයක් තමයි IELTS වල one of the most important skills is paraphrasing. So paraphrasing කියන්නේ ඇත්තටම මොකක්ද? ඇයි IELTS වල paraphrasing skill එක එච්චරටම important? Yeah, it's a very good question. ඇත්තම කියනවා නම් IELTS කියන්නේ paraphrasing මත පදනම් වූ exam එකක්. So we can also say it's a paraphrasing exam. අපි TOEFL ගත්තම, PTE ගත්තම, Duolingo ගත්තම ඒවල තියෙන integrated task. Paraphrasing ඇත්තම කියන එච්චර important නෑ. IELTS is the opposite. Now listening ගත්තම question එක ඇවිල්ලා who played the most important role in the company? අපි audio එක අහද්දී ඒගොල්ලන් කියන්නේ John played the most important role. ඒගොල්ලන් කියයි everyone contributed but John's role was the most significant. Reading වලත් same. Speaking වල examiner බලන්නේ ඔයා මොනවාද කියන්නේ එක නෙමෙයි. ඔයා කොහොමද ideas develop කරන්නේ? ඔයා කොහොමද අර keyword එකට වචන use කරන්නේ? question එකක් වෙන්න පුළුවන් do you like to travel? So mama respond කරොත් yes I like to travel. Not that great. So if I say you know I do, I have always enjoyed traveling. That's much better. So and ඒක තමයි අපි බලන්න ඕනේ. So that's why paraphrasing is very important. So paraphrasing කියන්නේ එකම idea එක වෙන විදියට කියන එක, right? So ඒවා so paraphrasing කරන්න අපිට එක certain words synonyms use කරන්න පුළුවන්. ඒ කියන්නේ important වලට කියන්න පුළුවන් crucial, right? Like, enjoy, I'm keen on, right? So and word order එක change කරන්න පුළුවන්, word form එක change කරන්න පුළුවන්. හැබැයි ඒක skillfully කරන්න ඕනේ. සමහර කට්ටිය අර uncommon words, idiomatic expressions ඒගොල්ලන් force කරලා දාන්න හදනවා. ඊට පස්සේ සමහරට මටත් තේරෙන්නේ නැහැ මොකද ඒගොල්ලන් කියන්න හදන්නේ කියලා. So you have to sound natural but you have to work on paraphrasing. So ඒක තමයි exam එකට prepare වෙද්දී ඒ කියන්නේ first stage එකදී ඒ skill එක master කරන්න ඕනේ. You see මොකද එකපාරටම practice test කරද්දී හිර වෙනවා. හැබැයි ඔය ඉස්සරහ paraphrasing හරියට master කළොත් ලේසි. Speaking වල වුණත් questions වල එන්නේ is it interesting? Is it important? What do you think?
how often, right? So ඒ වචන වලට words expand කළොත් exam එක හෙන ලේසි වෙනවා. ආයෙත් කියනවා predictions මත යන්න ඕනේ නැහැ. මෙන්න මේ strategies follow කළොත් exam එක pass වෙන්න පුළුවන්. Right, that's true. Nash, අද මාකට් එකේ IELTS classes, YouTube videos, tips, predictions ගොඩක් විදිහ ගොඩක් තියෙනවා. ඔයාගේ teaching method එක කොහොමද unique වෙන්නේ? Well, of course, ගොඩක් courses තියෙනවා. Teachersලා ගොඩක් ඉන්නවා and I'm sure all of them are doing a great job. Unique වචනයට වඩා මං කියන්න කැමති අපේ තියෙනවා systematic approach එකක්. So මං හිතන්නේ IELTS pass කරන්න ඕනේ නම් ඉතාමත්ම වැදගත් දේ තමයි අර හරි system එක students ලට උගන්වන එක. ඒක තමයි මං කරන්නේ. So මම සහ මගේ team එක අපි බලන්නේ මොකද්ද listening වලට ඕන වෙන essential skills අපි ඒව strategically උගන්වනවා number 1. number 2 මං කිව්වා කලින් අපේ students ලා හරිම smart. So එගොල්ලන්ගේ self confidence එක boost කරන්න ඕනේ. So what we do is we start with easier task at first and then gradually we move on to exam level questions. And I've seen that it's proven to be very effective. So අපි ඒක තමයි කරන්නේ. මොකද එකපාරට practice test කළාම students ලා ඒකට react වෙන විදිය එච්චර හොඳ නැහැ. මොකද they find it a bit difficult. Speaking උනත් එහෙමයි. ඒ කියන්නේ speaking වල තියෙනවා different questions නේ. So අපි ඉස්සෙල්ලා බලන්නේ අර paraphrasing technique එක අනුව කොහොමද ලේසි question එකක් අරන් කොහොමද sentence structure කරන්නේ. සමහර විට සමහර responses වලට grammar වැඩි හිතන්න ඕනේ නැහැ. vocabulary ගොඩාක් හිතන්න ඕනේ නැහැ. කොහොමද phrases use කරන්නේ. So අනේ ඒ approach එක තමයි අපි follow කරන්නේ. And to be very honest, you know, I have personally prepared more than 4,000 students. So if you take Russia, I think over 3,000 students. We've had students from Indonesia. We have students from Dubai, the UAE, and so on. So I think the method is the same. It's all about how you use that method and teach students. So I think so far we've been effective. අද ඉඳලා මාසයක් දෙකක් ඇතුළත IELTS exam එකකට prepare වෙන student කෙනෙක්ට මොකක්ද වාදන message එක? ඒ කෙනා කොහොමද මේකට prepare වෙන්න ඕනේ? මාසයක් දෙකක් තියෙනවා නම් මාසයක් තියෙනවා නම් මොකද එතන වෙනසක් තියෙනවනේ. මාස දෙකක් කියන්නේ මම හිතන්නේ that's good because you know you have enough time. මාසයක් තියෙනවා නම් පොඩ්ඩක් focus එක වැඩි කරන්න ඕනේ. So මගේ first advice එක තමයි current level එක assess කරන්න. ඒ කියන්නේ grammar නෙමෙයි, vocabulary නෙමෙයි, බලන්න ඕනේ ඔයාගේ speaking skills කොහොමද? ඔයා fluent ද? අනිත් කොටට ideas organize කරන්න පුළුවන්ද? ඒ වගේම ඔයා අහන්න ඕනේ how often do I listen? ඒ කියන්නේ do you listen to podcast? Do you listen to audio books? ඒ exposure එක වැදගත්, right? මොකද අපි සමහරට teledramas බලන්න වෙන්න පුළුවන්. නැත්නම් අපි ඇවිල්ලා මේ අපේ native language එකෙන් articles කියවන්න පුළුවන්. ඒ හින්දා මෙතන බලන්න ඕනේ exposure එක. අපි English වලින් read කරනවාද, audios නැත්නම් මේ podcast අහනවාද? ඒක ඉතාමත්ම වැදගත්. එහෙම කරන්නේ නැත්නම් පොඩක් expose කරන්න. Because you have to enjoy the process. You can't take it in a very stressful way, right? Number 2, format එක දැනගන්න. ඒක ඉතාමත්ම වැදගත්. Number 3, every ඒ කියන්නේ listening reading ගත්තම ඒ හැම section එකේම question types මොනවාද? ඔයාවිල official website එකට ගියාම ඔක්කොම දැනගන්න පුළුවන්. ඊට පස්සේ course එකක් choose කරද්දී බලන්න ඒගොල්ලන් ඒ ඔක්කොම question types cover කරයිද කියලා. ඔහේ කිව්වට මම කොහොම හරි exam එක ගොඩ දාලා දෙනවා. මෙන්න අපේ students ලා මෙහෙමයි, right? අපි ඕගොල්ලන්ව අන්තිම වෙලාව වෙනකන් ඉන්නවා, අත්හරින්නේ නැහැ. ඒ කතාවලට අහු වෙලා වැඩක් නැහැ. බලන්න ඕනේ ඒ teacherට උගන්වන්න පුළුවන්ද කියලා. මට මේක කිව්වට සමා වෙන්න මම දැක්කා teacher කෙනෙක්, ඒ කියන්නේ එයා IELTS trainer කෙනෙක්. එයා ඇවිල්ලා මේ කතා කරන විදිය වැරදි. ඒ කියන්නේ එයා use කරන word forms වැරදි. එයා exam එක ගත්තොත් මම doubt කරන band 6 එක ගන්න පුළුවන්ද කියලා. So සමහරට මම කියන්න පුළුවන් මෙහෙම කතා කරන එක වැරදි කියලා. නමුත් බලන්න doctor කෙනෙක් නම් එයා දැනගන්න ඕනේ කොහොමද patient එක treat කරන්නේ කියලා. Right? Engineer කෙනෙක් නම් එයා දන්න ඕනේ කොහොමද construct කරන්නේ. ඒ වගේ trainer කෙනෙක් නම් ඒක එයාගේ responsibility එක. You have to be good at what you're doing. So මේ දේවල් ඔයගොල්ලන් analyze කරන්න ඕනේ. ඊට පස්සේ course එකක් join වුණාම ඒ commitment එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර question types ටික දන්නවා. ඔයා ඒ question types කොහොමද approach කරන්න ඕනේ කියලා දන්නවද? ඉගෙන ගන්නවද? අනේ ඒ analytical approach එක ඉතාමත්ම වැදගත්. So that's the most important thing. And writing වලදී මතක තියාගන්න 4 essay types: reason, solution, opinion, discussion, 2 question essays. So මේවා කොහොමද structure කරන්නේ?
and you need to receive professional feedback based on the marking criteria, like task response, grammar, vocabulary, coherence and cohesion. So සමහරට අපි coherence and cohesion එච්චර හොඳ නැහැ. මොනවද කරන්න ඕනේ? ඒ කියන්නේ ideas හරියට organize කරන්න, linkers use කරනවද? මෙන්න මේ වගේ systematic approach එකට ගියා නම් හොඳට pass වෙන්න පුළුවන්. Last point එක තමයි practice test අත්‍යවශ්‍යයි. ඔය practice test කරන්න ඕනේ සතියක් දෙකක් exam date එකට කලින්. And ඒ වගේම exam condition simulate කරන්න ඕනේ. ගෙදරදී වුණත්. ඒ කියන්නේ ඔයා දන්නවා ඉස්සෙල්ලාම listening, ඊට පස්සේ reading, ඊට පස්සේ writing, right? So stopwatch එක තියාගන්න, ඉස්සෙල්ලා listening කරන්න, complete test එකක්, then reading, then writing. නැත්නම් ගොඩාක් වෙලාට වෙන්නේ ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලන් comfortable zone එකක තමයි prepare වෙන්නේ at home. Maybe for example listening ටිකක් කරයි, friend කෙනෙක්ට call කරයි, ඊට පස්සේ phone එක බලයි, ඊට පස්සේ ඇවිල්ලා තේ එකක් බොයි, ඊට පස්සේ ආයෙත් reading කරයි. සමහරට reading වල තියෙනවා passages, ඒ කියන්නේ first passage එක very easy. Second passage becomes more challenging. So අපි සමහරට first passage එක කරලා කියයි ඔක්කොම ලේසි කියලා. නැත්නම් third passage එක කරලා කියයි ඔක්කොම අමාරුයි කියලා, right? So you have to simulate that experience at home, that exam condition. That's a very important thing. මම දැකලා තියෙනවා සමහර ස්ටුඩන්ට්ස්ලා mock exam කළාම band 6, සමහරට band 5.5. සතියකට පස්සේ real exam කළාම band 7. I have seen so many students like that. මොකද අර exam pressure එකේ හින්දා ඒගොල්ලන්ට හරියට perform කරන්න බැරි වෙනවා. So ඒ හින්දා ඉතාමත් වැදගත් අර mock test එක අපි නම් අපේ courses වල provide කරනවා best ඔයගොල්ලන්ට ඒක ගෙදරදිත් කරන්න පුළුවන්. The most important thing is to experience that. ඒ වගේ එතකොට exam එකේදී you are more prepared, right? So that's an important thing. So mistakes කළද්දී ඒ කියන්නේ upset වෙන්න නරකයි. Be analytical, and that way within a month or in 2 months you can achieve a very good score. Right. So thank you, Nash. I think this was a very valuable, insightful discussion. මේ podcast එක අහන ඔයත් IELTS exam එකට seriously prepare වෙන්න plan කරනවා නම් Nash ගේ strategic free IELTS session එකට join වෙන්න.